රශ්මි ඉලෙක්ට්‍රෝ අපි අද ඔයාලට පෙන්වන්න යන්නේ ඉන්වර්ටර් BMS එකක්. මේ BMS එක ඇම්පියර් 150ක BMS එකක්. මේකේ මොඩල් නම්බර් එක PB2A16S15P. ඔයාලට අපි කියලා දුන්නානේ JK BMS එක මොඩල් නම්බර් එකකින් කොහොමද මේකේ පැටගිරි හොයන්නේ කියලා. PB2A කියන්නේ 2 ampere balance current. 16S කියන්නේ සෙල් 16ක් සීරියස් කරන්න පුළුවන් කියන එක. මේ BMS සෙල් 8 ඉඳලා සෙල් 16 වෙනකන් බැටරි පැක් වලට පාවිච්චි කරන්න පුළුවන්. අවසානයේට තියෙන 15P කියන එකෙන් කියවෙන්නේ 150 ampere කියන එක. P අකුර අයින් කරලා බිඳුවක් දාගන්න තියෙන්නේ. ඕනම BMS එක අන්තිමට තියෙන P අකුර අයින් කරලා බිඳුවක් දැම්මාම ඒකේ continuous ampere එක බලා ගන්න පුළුවන්. එතකොට මේකේ peak ampere එක ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 300 ampere peak power එක. හුඟක් වෙලාවට JK PB model inverter BMS පාවිච්චි කරන්නේ hybrid inverter එක. මොකද සාමාන්‍ය inverter එක පාවිච්චි කරලා වැඩක් නැහැ. inverter එකත් එක්ක communication කරන්න බෑනේ. hybrid inverter එකකට පුළුවන් මේ BMS එකත් එක්ක communication කරලා බැටරිය තත්ත්වය හරියට බලාගෙන බැටරියට හානියක් නොවන විදිහට පාවිච්චි කරන්න. හැමදාම අපේ වීඩියෝ බලන්න එන ඔයාලට සුබම සුබ දවසක් වේවා.